ඔයා ඉස්කෝලේ යන පොඩි ළමෙක් ඔයාගේ පන්තියේ ටීචර් මුළු පන්තියේ ඉස්සරහම ඔයාට විහිළු කරනවා උඹේ භාෂාව අවුල් උඹ පට්ට දුප්පත් කියලා. ඔයාට කේන්තිය දරා ගන්න බැරුව ඔයා ටීචර්ට පුටුවකින් ගහනවා. ඉස්කෝලෙන් ඔයාව අස් කරලා දානවා. මේ කතාවේ ඉන්න පොඩි කොල්ලා අන්න ඒ වගේ දරදඬු චරිතයක්. හැබැයි එයාට එහෙම වෙන්න හේතුවක් තිබුණා. එයාගේ ගෙදර තිබුණේ පෘතුගාලයේ මැඩෙයිරා කියන දුප්පත් දූපතක. එයාගේ තාත්තා බේබද්දෙක් හම්බ කරන හැම සතේම අරක්කු වලට වියදම් කළා. අම්මා අනුන්ගේ ගෙවල් වල උයලා පිහලා තමයි ළමයි 4 දෙනෙක්ව ජීවත් කළේ. මේ දරුවා කුසට එන්න ඉද්දී එයාගේ අම්මා තීරණය කරනවා මේ දරුවව නැති කරන්න ඕනි කියලා. මොකද තවත් බඩගින්නක් දරා ගන්න එයාලට වත්කමක් තිබුණේ නැහැ. ඒ දෛවය එයාට ඉපදෙන්න ඉඩ දෙනවා. එයාට තිබුණේ එකම එක හීනයයි ෆුට්බෝල් ගහන්න. හැබැයි වයස අවුරුදු 15 දී ඩොක්ටර්ස්ලා එයාගේ අම්මට නරක ආරංචියක් කියනවා. මේ ළමයාගේ හතවතේ අසනීපයක් තියෙනවා. එයාට කවදාවත් දුවලා පැනලා සෙල්ලම් කරන්න නම් හම්බෙන්නේ නැහැ කියලා. හිතන්න ඉගෙන ගන්න ගියපු ඉස්කෝලෙන් එළෙව්වා. ගෙදර කන්න බොන්න නැහැ. තිබුණ එකම හීනය ෆුට්බෝල්. ඒකත් ලෙඩක් නිසා නවතින්නයි යන්නේ. මේ වෙලාවේ මම ඔයාගෙන් දෙයක් අහන්නම්. ඔයා ඉපදුන පවුල දුප්පත් වුණා කියලා ඔයාගේ තාත්තා හෝ අම්මා ඔයාට උදව් කළේ නැහැ කියලා ඔයා ජීවිතේ අතහැරිනවද? ගොඩක් අය හිතනවා අපේ තාත්තා මට සල්ලි දුන්නේ නැහැ. ඒකයි මම ෆේල් වුණේ කියලා. හැබැයි ඔයා තමන්ගේ දියුණුව තමන්ම හදාගන්න කෙනෙක් නම් මගේ පවුල දුප්පත් වුණාට මගේ ළමයි පෝසත් වෙනවා කියලා ෂුවර් නම් පහලින් කමෙන්ට් කරන්න ලෙජන්ඩ් කියලා. yes ලෙජන්ඩ් කියලා ටයිප් කරන්න. හරි අපි බලමු ඔපරේෂන් එකෙන් පස්සේ මොකද උනේ කියලා. මොන ඔපරේෂන් එකද? එයා ලේස සැත්කමක් කරලා ආපහු ග්‍රවුන්ඩ් එකට බහිනවා. ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. එයා මැෂින් එකක් වගේ මහන්සි වුණා. එයා පුහුණු වීම පටන් ගත්තේ අනිත් අයට වඩා කලින්. එයා ගෙදර ගියේ අනිත් අයට පස්සේ. දවසක එයාගේ ක්ලබ් එකේ මැච් එකක් ගැහුවා. ලෝක ප්‍රසිද්ධ මැන්චෙස්ටර් යුනයිටඩ් එකත් එක්ක. ඒ මැච් එක බලන් හිටපු සර් ඇලෙක්ස් ෆර්ගසන් මේ කොල්ලා ගහන ගැම්ම දැකලා පුදුම වෙනවා. එයා මැච් එක ඉවර වෙලා කෙලින්ම කිව්වා මට අර කොල්ලව ඕනේ මේ දැන්ම සයින් කරන්න ඕනේ කියලා. එදා අර ටීචර්ට පුටුවෙන් ගහලා ඉස්කෝලෙන් එළවපු කොල්ලා වෙන කවුරුත් නෙවෙයි. අද ලෝකේ වැඩිම පඩියක් ගන්න ක්‍රීඩකයා බැලන්ඩෝර් සම්මාන 5ක් ගත්ත ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. අද යාට තමන්ගෙම කියලා දූපතක් තියෙනවා. ප්‍රයිවට් ජෙට්ස් තියෙනවා. ලෝකයම එයාට ආදරය කරනවා. එයා කියනවා මෙන්න මේ වගේ කතාවක්. මම මගේ තාත්තා අරක්කු බොනවා දැක්කා. ඒ නිසා මම කවදාවත් මත්පැන් බොන්නේ නෑ. මම මගේ පවුලේ දුප්පත්කම දැක්කා. ඒ නිසා මගේ පවුල රජරු වගේ තියන්න මම වැඩ කරනවා. ඔයාගේ පටන් ගැන්ම දුප්පත් වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ අවසානය රජෙක් වගේ වෙන්නයි ඕනේ. ඔයාට ජය. එච්චරයි.